ආයිබෝවන් කියල පිළිගන්නවා හෙල කලව් ඩික්ෂන් එකට අදව මේ වීඩියගෙන් බලමු ටික්ටොක් ඇප් එකේ වීඩියෝ එකකට එමේජ් එකක් කැට් කරගන්න කියලා කමෙන්ටයක් විදියට ඔයාලා දැකලා ඇති FB එකෙත් කියන්නේ Facebook එකෙත් අපිට කමෙන්ට් එකක් විදියට ඉමේජ් එකක් දාගන්න පුළුවන්. ගොඩක් අය මීම් මෙහෙම දානවා. ඉතින් අපිට TikTok එකෙත් ඒ පහසුකම තියෙනවා. හැබැයි ගොඩක් කන්ට්‍රි වලට ඒක සපෝට් කරන්නේ නැහැ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද අලුත් account එකක් හදාගෙන මේ විදියට ඉමේජ් කමෙන්ට් කරන්න කියලා. රයිට්, ඔයාලා මුලින්ම TikTok app එකේ data clean කරගෙන ඉන්න ඕනේ. මේ විදියට app info ගිහිල්ලා storage වල data clean කරගන්න. මේක phone එකේ අනුව වෙනස් වෙනවා තියෙන තැන. නැත්නම් ඔයාලට පුළුවන් මේ app එක uninstall කරලා ආයි අලුතෙන් install කරගන්න. දන්නේ නැති කට්ටියට පුළුවන් ඒ විදිහට කරගන්න. ඊට පස්සේ Play Store එකට ගිහිල්ලා VPN app එකක් download කරන්න ඕනේ. මම මේ VPN app එකේ link එක පහළ description එකේ හරි comment එකක හරි දාලා තියන්නම්. මෙන්න මේ විදියට මෙන්න මේ VPN app එක download කරගන්න ඕනේ. හරියටම මෙන්න මේ VPN එක download කරගන්න මම අනිත් VPN download කරලා බලලා නැහැ. ඒ හින්දා මේ VPN app එක download කරගන්න. VPN app එක download කරගෙන මේ විදියට open කරගන්න. ඒ වගේම notification allow කරගන්න. මෙතන තියෙනවා tap to connect කියලා බටන් එකක්. මෙන්න මේ tap to connect කියන බටන් එක ඔබලා මේ VPN app එක connect කරගන්න. මෙතන okay කරන්න. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ආවොත් ඒ කියන්නේ මේ විදියට ඔයාලට ස්ටාර් වගේක් දෙන්න આવොත් ඒක බෑක් කරන්න. එතකොට ඒක අයින් වෙනවා. ඊට පස්සේ VPN එක කනෙක්ට් කරගෙන ඔයාලා TikTok app එක ඕපන් කරගන්න ඕනේ. මුලින්ම බලන්න TikTok එකට යන්න කලින් VPN එක කනෙක්ට් වෙලාද කියලා. ඔයාලට බලන්න පුළුවන් මගේ VPN එක ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා. මම ආයි කනෙක්ට් කරගන්නවා. ඔයාලගෙන් මේ වගේ VPN එක ඩිස්කනෙක්ට් වුණොත් ආයි කනෙක්ට් කරගන්න. නැත්තම් මේ වැඩේ හරියන්නේ නැහැ. මේ විදියට කනෙක්ට් කරගත්තා. දැන් මම ආයි TikTok app එකට යනවා. මේ විදියට agree and continue දෙන්න. ඊට පස්සේ මේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරලා ප්‍රොෆයිල් යන. මෙතන login into TikTok කියලා තියෙනවා. login into TikTok තිබ්බට ඔයාලා මෙතන sign up කියන එක ක්ලික් කරන්න යට තියෙන. අපි මුලින්ම අලුතෙන් account එකක් හදා ගන්න ඕනේ. මෙතන sign up කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන arrow එකක් දාලා පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා අපේ LK කියලා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා කියන එක මෙතන select වෙලා තියෙනවා. අපි ඒ LK කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ. LK කියන එක ක්ලික් කරලා මෙන්න මේ country එක දාගන්න ඕනේ. Egypt කියන country එක දාගන්න ඕනේ. මේ විදිහට select කරගෙන ඔයාලට පුළුවන් ඔයාලේ මොබයිල් නම්බර් එකකින් උනත් රෙජිස්ටර් වෙන්න. මම මෙතන පහසු නිසා continue with Google ගිහිල්ලා රෙජිස්ටර් වෙනවා. ඒ වගේම ඔයාගේ බර්ත්ඩේ එක මෙතනට දෙන්න. ඔයාලා සාමාන්‍යයෙන් TikTok account එකක් හදන විදියට මේ account එකත් හදාගන්න. create nickname දීලා ඔයාලට පුළුවන් මේ TikTok account එකට නමක් දෙන්න. මම මේ විදිහට මගේ නම දීලා මෙතන continue දෙනවා. නැත්නම් ඔයාලට පුළුවන් උඩ තියෙන skip button එකෙන් මේක skip කරගන්න. අපි දැන් ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බැලුවොත් අපේ account එක සාර්ථකව create වෙලා තියෙනවා. මේ විදිහට notification සහ contact වලට allow කරන්නවොත්
අනිවාර්යෙන් ඒක එලෝ කරන්න. අපේ account එක නිවැරදිව create වෙලා තියෙන නිසා අපිට මේ VPN app එක දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලට පුළුවන් කැමති නම් මේක uninstall කරලා දාන්න. මම ඒ නිසා මේ VPN app එක uninstall කරලා දානවා. දැන් මම ආයෙ TikTok app එක open කරගන්නවා. මං මේ විදිහට වීඩියෝ එකකට ගිහිල්ලා මේකේ comment section එකට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේකේ comment section එකේ මෙතන image එකක් දාන්න පුළුවන් විදිහට icon එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් පුළුවන් ඔයාලට image එකක් comment කරන්න. මෙන්න මේ විදිහට ඔයාලගේ gallery එකේ permission ඉල්ලයි. ඒක අනිවාර්යෙන් allow කරන්න. ඊට පස්සේ ඔයාගේ gallery තියෙන photos ටික පෙන්වන්න ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති photo එකක් මෙතනින් select කරලා ඒක comment එකක් විදිහට දාන්න. මම වීඩියෝ එකේ මුලදී පෙන්නුවා කොහොමද ඒ විදිහට comment කරන්න කියලා image එකක්. ඒ හින්දා මම මේ විදිහට image එකක් comment කරන්න යන්නේ නැහැ. මම ඒ හින්දා back වෙනවා. මෙන්න මේ විදිහට තමයි TikTok account එකක් හදාගෙන image එකක් comment කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් like කරන්න, comment කරන්න, share කරන්න. මතක ඇතුව හෙළ cloud YouTube channel එක subscribe කරන්න. මොකද හෙළ cloud YouTube channel එකෙන් විතරයි මේ වගේ වීඩියෝ ගේන්නේ.